දැන් මම ඔබතුමාත් එක්ක කතා කරන දේ පොඩි ගැටලු සාහිත කාරණාවල් ගොඩක් තියෙනවා. ඔබ කැමතිද දැන් මම මේ කතා කරන දේ මාධ්‍යයට දැම්මොත්? අපි මාධ්‍යයට දාන්න, ඒ කියන්නේ YouTube එකට දාන්න අපි ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් කරමු. කොහොම නැතුව. දැන් හරි මේ රෙකෝඩින් එකකුත් දාමු, ලයිව් ප්‍රෝග්‍රෑම් එකකුත් කරමු. කියන්න බලන්න ඔබතුමා. ඔබතුමා කියන්න බලන්න. ඔව් දැන් මට අහන්න බලන්න. ඔව් දැන් මට ඒකෙන් ගැටලුවක් නැහැ නේ මේ දැම්මොත්. ප්‍රශ්නයක් නැහැ. දැන් අපි බලමු මොකද ඔබතුමා අහන ප්‍රශ්නේ. මම ඒකනේ කිව්වේ ඔබතුමාට ඒ සම්බන්ධව කතා කරන්න කියලා. දැන් මට පළවෙනියටම දැනගන්න ඕනේ ඔබතුමාගේ නම. මගේ නම හියොස් පින්සර් කියලා. හරි හරි. ෆයිනල් ග්ලෝරි කියලා. ඒක මම දන්නවා. ෆයිනල් ග්ලෝරි කියන එක දන්නවා මම. ඒක බලලා තියෙනවා මම ඔබතුමාගේ YouTube එකේ. මේ අනිත් එක ඔබතුමාම සභාවක් කරනවද? ඔව් ඔව්. හරි. එතකොට වා මුල් ඉඳලම මේ සභාවේදී නැත්නම් වෙන සභාවකින් ඇවිල්ලා මේක පටන් ගත්තද? ඒ කියන්නේ මම විවිධ සභා ගණනාවක හිටියා. හරි. ඉඳලා ඊට පස්සේ මේක පටන් ගත්තා. මේ සභාව මේකේ නිර්මාතෘවරයා මම. right. දැන් මම අවංකව අහන්නේ දැන් කිතුණු දාමේ යේසුස් වහන්සේ පටන් ගත්ත සභාවක් තියෙනවනේ. ඔව්. ඒ කියනවා මතෙව් 16:18 යේසුස් වහන්සේ කියනවා මේ පර්වතයේ උඩ මම මගේ සභාව ගොඩනගනවා. ඔව්. පාතාලයේ දොරටුව මේක ජයගන්නේ නැහැ. ඔව්. එතකොට එදා ඉඳලා අද වෙනතුරු මේ සභාවේ එන්න එපයි. ඔව්. ඒතර කොහොමද ඔබතුමා ඒක සභාව පටන් ගන්නෙ? ඔව්. ඇත්තටම මම ස්වාමින් වහන්සේ කියන්නේ මෙහෙමයි තේරුණාද? ඇත්තටම කිව්වොත් අපි සභාවක් කියන නිකන් කීමට කිව්වට පාස්ටර් කෙනෙක් නේ ඔබතුමා. බ්‍රදර් කෙනෙක්. බ්‍රදර් නෑ පාස්ටර් කියන වචනේ මම භාවිතා කරන්නේ. ඔව්. ඒක මමත් අකමැති වචනයක්. very good. ඒක මමත් අකමැති වචනයක්. ඒ නිසා ඔබතුමාට මට ඕන විදිහකට නමතන්න පුළුවන්. හරිද? මම සහෝදරයෙක් කියලා මම හිතනවා. ඒ වගේම සභාවක් කියන්නේ ඇත්තටම බිල්ඩින් එකක් නෙමෙයි. ඇත්තටම සභාවක් කියලා මම අර්ථකථනය කරන්නේ ඇත්තටම බිල්ඩින් එකක් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ සභාව. ඒ කියන්නේ මිනිස්සුනේ තේරෙනවද? එතකොට මන් දකිනවා මේ දෙවියන් වහන්සේගේ සභාව වචනය කියන දේ උදේන් උදේ අලුත් වෙනවා. උදේන් උදේ අලුත් වෙන්නේ නැතුව තේරුණාද? උන්වහන්සේ කිව්වේ උදේන් උදේ අලුත් වෙන අවශ්‍ය කරන කියන්නේ සභාව කියන්නේ උන්වහන්සේ උදේන් උදේ අලුත් වෙන. ඒ කියන්නේ එහෙම බැලුවොත් ඔබතුමායි මමයි දෙන්නම නැති වෙන්න ඕනේ. එහෙනම් කතෝලික සභාව තමයි පේදුරුතුමා මොකද මේ පේදුරු පටන් ගත්ත කතෝලික සභාව තමයි තියෙන්නේ. එහෙම බැලුවොත්. නෑ එතන ඔබතුමා වැරදි දෙකක් කරනවා. එක කියන්න බෑ. සභාවේ පළවෙනි නායකයා පේදුරුස් නෙමෙයි බයිබලයේ අනුව. ඔව් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි පළවෙනි නායකයා. දැන් මම නැහැ කිව්වේ නෑනේ ඔබතුමා. ඒක නෙමෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි මුල්ගල නායකයා කියන එක බයිබලයේ තියෙනවා. ඒකත් නෙමෙයි. දැන් මනුෂ්‍ය නායකයෙක් හිටියනේ සභාවේ පළවෙනියටම. මනුෂ්‍ය නායකයෙක්. ඔව් කවුද මනුෂ්‍ය නායකයෙක් ඔබතුමා කියන්නේ? අපි දන්නේ නැත්නම්. අන්න හරි. දැන් හැමෝම කියන්නේ පේත්‍රස්. හැමෝම කියන්නේ පේත්‍රස්. මනුෂ්‍ය නායකයා හැටියට. හැබැයි පළවෙනි දේව සභාවේ මනුෂ්‍ය නායකයා පේත්‍රස් නෙමෙයි. ඔව් කවුද? පාවුල්තුමා? නෑ පාවුල්තුමා පස්සේනේ ආවේ. ඇත්තටම නායකයා ඉලා යාකෝබ්. යාකෝබ් තමයි නායකයා. දැන් ඕකට මම එතකොට දැන් මෙහෙම මම අහලා තියෙන ජේසුස් වහන්සේ පේදුරුගේ පැත්තට ඇඟිල්ල දික් කරලා මේ පර්වතයේ පිට සභාවකට නැගෙනවා කියලා නේ. එතකොට යාකෝබ් පොතෙන් ආවේ කොහොමද? නියමයි. නෑ හොඳ ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ. මේව තමයි වටින්නේ. මෙව්ව තමයි කවුලිය කරන්න ඕනේ. දැන් ඔය පදය හොඳට අහගෙන ඉන්න. මතෙව් 16:19 යේසුස් වහන්සේ පේත්‍රස් ඔබල්ලා තමයි කියන්නේ. හරිනේ? ඔව්. කියන්නේ මොනවද? මේ පර්වතයේ උඩ මාගේ සභාව ගොඩනගනවා. හරිද? පාතාලයේ දොරටුව මේක ජයගන්නේ නැහැ. එතකොට මේ පර්වතයේ උඩ සභාව ගොඩනගනවා කියන්නේ අද බෞද්ධ කිතුණුව පවා හිතන්නේ මේක පේත්‍රස් ඔබල්ලා යේසුස් වහන්සේ කියපු කාරණාවක් කියලා. ඔබතුමා නෙවෙයි දැන් දැම්ම එහෙම නෑ යේසුස් වහන්සේ කියන්නේ මේ පර්වතය කියලා පේත්‍රස් ඔබල්ලා නෙමෙයි.
ඔව්. තමන්ව බලලා. හයි දන්නවද? මම ඒක තේරුම් ගන්න. ඊට පස්සේ ඔබතුමා කියන්නේ කාටද වැරදි කියලා. මේ පර්වතයේ උඩ කියලා යේසුස් වහන්සේ කියන්නේ තමන්ම කියන්නේ එයා කියනවා පාතාලයේ දොරටුව ජයගන්නේ නැහැ. ඔව්. පාතාලයේ දොරටුව කියන්නේ බයිබලයේ අනුව අඩුම කාරණා දෙකක් තියෙනවා. එක පාපය අනිත් එක මරණය. පැහැදිලිනේ? මේ පාපයයි මරණයයි පොදුවේ ගත්තොත් පොළවේ ඉන්න සියලු දෙනාම ජයගත්ත කාරණාව. ඔය කාරණාව කිව්වට පස්සේ පේත්‍රස් පව් කරා. ඔව් ඔව්. එතකොට පාතාලයේ දොරටුව යව ජයගත්තනේ. එතකොට මේ පර්වතය කියන්නේ ඔව් හරි. ඔබතුමා කියන දේ එහෙම වෙන්නේ නැති කියලා ඔබතුමාගේ පැත්තෙන් බැලුවොත් විවස්ථාවට අදාළ බැලුවොත් හරි වෙන්න පුළුවන්. හැබැයි නමුත් මම කියන පැත්තෙන් බැලුවොත් ඒක වැරදි සම්පූර්ණයෙන්. හරි. ඒ හේතුව තමයි මම දකින්නේ ජේසුස් වහන්සේ සභාව කියලා කියන්නේ උන්වහන්සේ මේ පර්වතෙ පිට මාගේ සභාව ගොඩනගනවා කියන එකේ තමයි. තේරුණාද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි ඇත්තටම ඔබතුමා කිව්ව හරිය ජේසුස් වහන්සේ තමයි පර්වතය. තේරුණාද? ඒ පර්වතය කියන එක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරේ ඇදහිල්ල කරනකොටගෙන එන දේ තමයි. කියන්නේ ඇදහිල්ලෙන් තමයි ඇදහිල්ල කියන තමයි උන්වහන්සේ එතෙන්දී කියන්නේ. උන්වහන්සේ නිතරම ඇවිල්ලා ඇදහිල්ල ප්‍රොමෝට් කරපු එකනේ කරේ. අපිට පැහැදිලිනේ උන්වහන්සේ හැමතැනම ඇදහිල්ල උන්වහන්සේ කියනවා ලෙඩෙක් උනක් කියනවා ඔබගේ ඇදහිල්ල ඔබ සුව කරා කියලා. එතකොට යේසුස් ක්‍රිස්තුස් මට චුටි වෙලා දුන්නත් මට පැහැදිලි දෙන්න ඔබ කියන එක පැහැදිලි කරන්න ඕන වෙලාවක් කරන්න. මං කියන්නේ දැන් අපි ඇදහිල්ල ගැන නෙමෙයි අපිට තිබිච්ච ප්‍රශ්නේ. අපිට තිබිච්ච ප්‍රශ්නේ මේ පර්වතය කියලා කිව්වේ යේසුස් තමන්ව බලලාද පේත්‍රස්ව බලලාද? තමන්ව බලලා කිව්වේ. very good. ඒකයි මං කිව්වේ ඒක පේත්‍රස් තමන්ව බලලා කිව්වේ. හැබැයි අර ඔබතුමා කියනනේ පාතාලයේ දොරටු එහි ආක්‍රමණය කරන්නේ නැහැ කියලා. තේරෙනවද? පාතාලයේ දොරටුවට ඒක ආක්‍රමණය කරන්න බැරි වෙන්නේ ඇදහිල්ල තුල ගමන් කරොත් විතරයි. මේ පේදුරු උනා. නෑ නෑ ඔබතුමා පේදුරු ඇදහිල්ල තුල ගමන් කරේ නැත්නම් තේරෙනවද? එයා විවස්ථාව තුල නම් ගමන් කරේ. එයා තමන්ගේ ක්‍රියා කරන කොටගෙන නම් එයා ජීවත් වුණේ. එයා කොහොමත් පාපෙට වැටෙන්නේ. මම කියන්නේ ඒක නෙමෙයි. ඔබතුමා කියන එක හරි එක පැත්තකින්. මං කියන්නේ ඒක නෙමෙයි. මේ පොළවේ ඉන්න සෑම මිනිසෙම කොයි හරි මොහතක පාපයක් කරලා තියනවද නැද්ද? මිනිස්සු පාපය කරලා තියෙනවා. ඒක තමයි කියන්නේ. ඒතකොට කොයි හරි තැනක පාතාලයේ දොරටුව ජය අරන් තියෙනවා. ඒකනේ නෑ මිනිස්සුව පව් කරන්නේ නැති. හැබැයි දෙවියන් වහන්සේගේ උපන් අය පව් කරන්නේ නැහැ කියලා බයිබලයේ පවසනවා. නෑ ඒක ඔබතුමාගේ මතය වැරදි වෙන්නේ. නෑ බයිබලයේ කියනවා රෝම 3. බයිබලයේ කියනවා කියන්නේ බයිබලයේ කියනවා ඔබතුමාට චොටක් මට ඉඩ දෙන්න. බයිබලයේ කියන ක්‍රිස්තුස් වහන්සේ යමෙක් උපන්නාද ඔහු පව් කරන්නේ නැත. පාපය ඔහු ඒ කියන්නේ පව් කරන්නේ නැත කියලා බයිබලයේ ලියලා තියෙනවා. මට බයිබල් පදේ නැහැ මට මතක මම ඔබතුමාට ඔබතුමාම කියනවා. හරිද? 1 යොහන් 3 වෙනි පරිච්ඡේදයේ. ඔව් එතකොට පව් කරන්නේ නැත කියනවනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉපදිච්ච අය. නෑ ඒකට මම දෙන්නම් උත්තරය. දැන් ඔබතුමා ඇහුවා. දැන් එතන ඒ කියන්නේ පාතාලේ දොර යතුරු මේව කරන්නේ නැහැ කොහොමද? ඒ කියන්නේ ඔබතුමා පව් කියන හඳුන්වන දේ වැරදි. ඒකේ ප්‍රශ්නේ. නෑ මම මේක පැහැදිලි කරන්න. දැන් ඔබතුමා ඇහුවා මම එක දෙයක් කිව්වා. ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවානේ. හරි. දැන් රෝම 3:23 කියනවා සියලු පව් කරලා සියලු දෙනාම පොළවේ ඉපදිච්ච දේව වගේම අහිමි කරාගත්තා කියලා. ඔව්. හරිනේ? පොළවේ ඉන්න සියලු මිනිස්සුන්ම පව් කරලා තියෙනවා මොන හරි තැනක. ඒක ඔබ එකගයිද? මිනිස්සුયો පව් කරලා තියෙනවා කියන එක එකයි. ජේසුස් වහන්සේ තුන ගැලවීමට පොපුවාය පව් කරලා තියෙනවා කියන එකට එකග නැහැ. නෑ ඔබතුමාට තාම තේරුන්නේ නැහැ. ගැලවීමට ආවට පස්සේ මිනිස්සෙක් මම ඒකට ප්‍රශ්නයක් අහන්න ඔබතුමාගෙන්. දැන් රෙකෝඩින් වෙනවනේ ඒකයි මම අහන්නේ. හරිද? නැත්නම් ඔබතුමාට මම අහුම්කන් දීගෙන ඉන්නේ. ඔව්. මේ මම එහෙම යටහත් පුද්ගලෙක් එහෙම උඩින් යන්නේ නැහැ කවදාවත්. මම ඔබතුමාට කරු කරනවා. ඔව්. ඔව්. නෑ මම ඔබතුමාට සහෝදර කෙනෙක් කරු කරනවා එකකින් ගැන. මම අහන්නේ ඔබතුමා පව් කියලා හඳුන්වන්නේ මොනවද? නෑ ඒකට එන්නේ ඉස්සර මම අහන්නේ පොළවේ සියලු දෙනාම කොයි හරි මොහතක පව් කරලා තියෙනවා කියලා මම මේ අන්න ඒක තමයි. ඒකද පව් කරලා තියෙනවයි කියලා මම දැනගන්නේ. පව් කියන්නේ මොනවද කියලා මම දැනගෙන ඉන්න තේසෙ. නෑ ඒකට එන්නේ ඉස්සර මම අහන්නේ පොළවේ ඉන්න සෑම දෙනාම පව් කරලා නැද්ද මොන හරි හේතුවක් මිස. ඒක මම දැනගන්න පව් කියන එක මොකද්ද කියලා දන්නේ නැතුව.
නෑ දැනගෙන හරි නොදැන හරි. දැන් ඒකට පාපේ කාරණා දෙකක් පාපය තියෙනවා. කියන්නේ මොකක්ද කියන එක මම දන්නේ නැත්නම් මං කොහොමද ඔබතුමා කියන එකට උත්තර දෙන්නේ? හරි. හොඳට අහගෙන ඉන්න. පව් නෑ හරි හරි. ඔබතුමා දැන් මගෙන් වෙන ප්‍රශ්නයක් නෑන්නේ. හරි. බයිබලයේ අනුව බයිබලයේ කියනවා යම් කිසි යාපත් දෙයක් කරන්න දැනගෙන ඉන්නවා නම් තව කාරණා තියෙනවා. උසස් කාරණා මම එතනට එන්නේ නෑ. තමුන්ට යාපත් ක්‍රියාවක් කරන්න දැනගෙන ඉන්නවා නම් යාකෝබ් 4:17 කියනවා ඒ යාපත් ක්‍රියාව කරේ නැත්නම් ඒක පාපයක් කියලා. ඔව් යහපත දැන නොකර සිටීම පාපය. very good. හරිනේ. ඔව්. එතකොට දෙමව්පියෝ යම් කිසි දෙයක් අපිට කියනවා. රටේ නීතිය යම් කිසි දෙයක් කියනවා. පාසලේ ඒකද යහපත මං අහන්නේ. ඒකද යහපත. ඉතින් යාපත කියන්නේ හැමදේමනේ. දැන් උදාහරණයට අපේ අම්මා තාත්තා අපිට කියනවා මම හිතන්නේ ඒක යහපත් කියලා. හරි. මොකද අපි දෙමාපියෝ කියන දේ කියලා හිතන්නකො යහපත් දෙයක් කියලා. ඒක අපිට එක පැත්තකින් යහපත් ඇති, අපේ සහෝදරයන්ට යහපත් ඇති. ඒක වෙන කෙනෙක්ට යහපත් නෑ නෑ ඒව නෙමෙයි මං අහන්නේ. පොදුවේ සියලු දෙනාටම යහපත් කියන්නේ මොකද්ද කියලා ඔබතුමාගේ. යාපත් කියන්නේ තව මිනිස්සුන්ට තමන්ට හෝ හානි වෙන්නේ නැති දෙයක්. ඕනම දෙයක් යාපතක්. ඕනම දෙයක් යහපත. මම දකින්නේ ඒක නෙමෙයි යහපත. එන අධිහිල්ලෙන් යුතු ප්‍රේමයෙන් යුතු දේ තමයි කියන්නේ. හරි ඉතින් ඒක ගැටලුවක් නෑ මං එකඟයි. ඔව්. අධිහිල්ලෙන් නොවු සියල්ල පාපේ වෙනවා. ඒක අධිහිල්ලක් නැතුව මං කරන යහපතත් පාපයක් දෙයන්නා කිසි. නෑ ඒක කියන්නේ දැන් එතන වා කියන එක හරි. හොඳට අහගෙන ඉන්න රෝම 14:23. ඒ කියන්නේ දැන් ඔයා පල්ලියට යනවා. ඔව්. පල්ලියට යන්නේ ඇදහිල්ලෙන් නෙමෙයි. හරිද? අධිහිල්ලෙන් යන්නේ. නෑ ඔබතුමා නෙමෙයි පොදුවේ කෙනෙක් යනවා. පොදුවේ කෙනෙක් යනවා පල්ලියට. එයා යාපත් ක්‍රියාවක් කරනවා වගේනේ අපිට පේන්නේ. හැබැයි එයා විශ්වාසකින් යනවා පල්ලියට ගිහිල්ලා හොඳ සහභාගීකම පවත්වන්න ලැබෙයි කියලා. ඒ වගේම හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් කියලා නැත්නම් තමන්ගේ ජීවිතයට ආලෝකයක් ලබා ගන්න පුළුවන් දෙයක් කියලා යම් විශ්වාසකින්. ඒ කියන්නේ ඇදහිල්ල කියනවා. ඒක යාපත්. හැබැයි වා කිව්වා වගේ යාපත් ක්‍රියාවක් ඇදහිලා නැතුව කරනවා කියන්නේ පල්ලියට යනවා භාර්යාව අඬ ගැව්ව නිසා නැත්නම් අම්මා තාත්තා අඬ ගැව්ව නිසා. ඒතකොට ඒක පාපයක් වෙනවා. අයි ඇදහිල්ල නැතුව ඒ ක්‍රියාව කරන නිසා. ඒතකොට බාහිරව අපිට යාපත වගේ පේනුනට ඒක පාපයක්. මං ඉන්න සැකේක ඔබතුමාට චුට්ටක් තේරුණා. නෑ චුට්ටක් නෙමෙයි මම හොඳටම තේරෙන්නේ තියෙනවා. මම ඒකනේ බයිබල් පදයක් වාට මං කිව්වේ රෝම 4:23 තියෙනවා. ඒ කියන්නේ ඇදහිල්ල නැතුව ක්‍රියාවක් කරොත් ඒක පාපයක්. මම ඒක ගැන නෙමෙයි කියන්නේ. මේ පොළවේ ඉන්න සියලු මනුස්සයම සමානයි කියලා. ඔව් මේ පොළවේ ඉන්න සියලු මනුස්සයම පව්කාරයෝ කියලා බයිබලයේ සඳහන් කරනවානේ. ඔව් සඳහන් කරනවා. සියලු මනුස්සයම පව්කාරයෝ. ඔව්. පාපේ කුලිය මරණය. මේ පාපේ මරණයෙන් ජය ගන්න තමයි යේසුස් වහන්සේ පොළොවට ආවේ. ඔව්. එතකොට එතනවා ඉන්නවද? පොළවේ ඉන්න සියලු දෙනා නොදැන පොළවේ හිටපු සියලු දෙනා ඉන්න කියනොත් වැරදි අපි. පොළවේ හිටපු සියලු දෙනා සහ දැනට ඉන්න මිනිස්සු. හරි. ඔව් පව්කාරයෝ. පව්කාරයෝ. අන්න ඒක තමයි මම වාට පැහැදිලි කරන්න ගියේ. එතකොට කොයි හරි මොහතක ඔව් පව්කාරයෝ එයාලා පව්කාරයෝ. මිනිස්සු විතර හැබැයි මම කියන මේ දේව දරුවෝ නෙමෙයි. හරි. එතකොට පව්කාරයෝ. එතකොට මේ පාපයෙන් ගලවන්න තමයි යේසුස් වහන්සේ. අපි යේසුස් වහන්සේ විතරයි පොළවේ 100% ඉපදිච්ච දාල් ඉඳලා මරණය දක්වා සුද්ධව ජීවත් වුනේ. මේවයි කවුරුත් ජීවත් වුන්නේ මේ පොළවේ. පාපේ නොදත්තා වූ තැනන් වහන්සේ කියලා කියනනේ බයිබලයේ වහන්සේට. හරියට හරි. අපි වෙනුවෙන් පව් වුණාලු. පාපේ නොදන්නා තැනත්තා දෙවෙනි කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ නියමයි. හරිද? එතකොට මම කියන්නේ පේද්‍රස්ව පාතාලයේ දොරටුව ජය ගත්තා. පේද්‍රස් කියන්නේ ඔබතුමාව මාව පොළවේ ඉන්න සියලු දෙනාම ජය ගන්න තියෙන්නේ. හැබැයි යේසුස් වහන්සේ ජය ගන්න බැරි වුණා. එතකොට දැන් අපි යමු මේ මාතෘකාවට. එයා මේ පස්වති කියන්නේ තමන්ව. හැබැයි මිනිස්සු එක ආමන්ත්‍රණය කරන්නේ පේද්‍රස්. ඒකට වඩා තව කාරණාවක් කියනවා. හොඳ හිතා වැදගත් කාරණාවක්. යොහාන් දෙවනි පරිච්ඡේදයේ 19 ඉඳලා 21 වෙනකන් ඔබතුමා කියවගෙන ඉන්න යේසුස් වහන්සේ කියනවා මේ දේව මාලිගාව කඩා දාන්න කියලා. ඔව් මම කියලා තියෙනවා. ඔව්. හරිනේ. ඒකට ඒකෝන් කියනවා අවුරුදු 46ක් ගියා මෙයා කියනවා මේ දේව මාලිගාව කඩලා එයා දවස් 3 නැගිටවනවා කියලා. ඔව් ඒ කියන්නේ උන්වහන්සේ කියනනේ. නියමයි. මේ දේව මාලිගාව
මේ දේව මාලිගාව කියද්දිත් ඒගොල්ලෝ තේරුම් ගත්තේ මේ යේසුස් වහන්සේ කතා කරන්නේ සබාව මේ ඒ විදිහටම පේදුරුගේ පැත්තට ඇඟිල්ල දික් වුණ නිසා පේදුරු කියන්නේ විශ්වාස කරා සබාව. හරියට හරි. ඔය ලස්සනට ඔබතුමා තේරුම් ගත්තේ. ඒතකොට මේ පර්වතයේ අර අතෙන්දී මොකද සහෝදරතුමා අතෙන්දී අර දැන් අන්‍ය ජාතින් මෙතට යන්න කිව්වට පස්සේ ඒ කියන්නේ අර කවලන් සත්තු වගේ කන්න දෙනවනේ. තව කාරණාවකට එනවා. අපි එතනට යන්න තු මේකටම යමු. ඊට පස්සේ ඔබතුමා කියන අනිත් කාරණාව අපි කතා කරමු. ඊළඟ දැන් අපි එනවා 19 වෙනි පදයට. එයා කියනවා ස්වර්ග රාජ්‍ය යතුරු මං ඔබට දෙනවා. මේක පේද්‍රස් වල විතරයි කියන්නේ. මේ මොහොතේ ඔබ ස්වර්ගයේ යම් කිසි දෙයක් පොළවේ බඳිනවා නම් ඒක ස්වර්ගයේ බඳිනවා. ඔබ මේ ඒක ගලවනවා නම් ඒක ස්වර්ගෙත් ගැලවෙනවා කියලා බයිබලයේ දැන් යේසුස් වහන්සේ කියනවා. දැන් හොඳට අහගෙන ඉන්න කතෝලික සභාවේ ඉන්න අය, ඒ කියන්නේ රෝමානු කතෝලික සභාවේ ඉන්න අය කපටි කමට මේක පේද්‍රස්ට විතරයි කිව්වේ වගේ අපිට පෙන්නනවා. ඒක පේද්‍රස්ට විතරක් නෙමෙයි පේද්‍රස්ටත් නෙමෙයි කිව්වේ. නෑ ඒ එතන තියෙන්නේ පේද්‍රස් වබල්ලා තමයි කියන්නේ යේසුස් වහන්සේ. එහෙම තමයි දැන් ඔබතුමා කියන්නේ. තේරෙනවද? දැන් අරක කිව්වා මේ අර ටික විතර පේදුරු දිහා බලාගෙන Tamanta කියාගත්ත මේ ටික අනිත් කෙනාට කිව්ව නෙමෙයි. ඒ ටිකත් කිව්වේ උන්වහන්සේගේ ඇදහිල්ල කරන කොටගෙන තමයි. අපි පොළවේ යමක් බඳිනවා නම් අන්න මං චුට්ටක් කියන්නකෝ පස්සේ. නෑ ඒක පිළිගන්නවා මම නෑ පොඩකින් ඔබ කියන්නේ යන කාරණාව ආතරි. ඒ කියන්නේ දැන් ඒක පේද්‍රස්ට විතරක් නේ එතන කියන්නේ. ඒතර ඔබතුමා කියන එක මම එකඟයි. ඒක යට විතරක් නෙමෙයි පොළවේ ඉන්නේ සියලු ඇදහිලි වන්තියන්ට මේක අදාළයි. ඒක සිම්පල් තියෙන එකක්. ඔබතුමා ඒ විතන් දෙපා මම එතන වරදිනවා කියලා. නෑ මම ඒක ගැන නෙමෙයි කතා කරන්නේ. චුටිද මෙතන අපි කතා කරන්නේ පේද්‍රස්ද යාකෝබ්ද කියලානේ සභාවේ මූලිකයා. එතකොට මෙතන පේද්‍රස්ව බලලා විතරක් කිව්වා කියලා ඒගොල්ලෝ අපිට කියන්න බලනවා. හොඳට අහගෙන ඉන්න. හරිද? මේක තේරුණා මට. දැන් පේද්‍රස්ව බලලා කියනෝනේ ස්වර්ග රාජ්‍ය අතුර ඔබට මන් දෙනවා. ඔබ පොළොවේ බඳින දෙයක් ස්වර්ගයේ බැඳෙනවා කියලා කියනවනේ. එතකොට රෝමානු කතෝලික සභාවයි සමහරු කිතුණු ගුරුවරු හිතන්නේ මේක පේද්‍රස්ට විතරක් කිව්වා කියලා. හැබැයි මේක පේද්‍රස්ට විතරක් කියව එකක් නෙමෙයි. හරිද? මේකම දැන් මේක මතෙයු 16 19 නේ තියෙන්නේ. මතෙයු 18 කිව්වොත් සියලු ගෝලයන් ඔබල්ලා කියනවා මේකම. මේකම කියනවා. ඔබ පොළවේ යම් කිසි දෙයක් බැඳුවොත් ඒක ස්වර්ගෙත් බැඳෙනවා කියලා. හැබැයි ඒ පදය හංගනවා. පැහැදිලිද? හරිද? එතකොට මෙතන මේ බලය වා අවුට්ලයින් ද දාලා තියෙන්නේ. මොකද්ද? දැන් හරි. දැන් සද්ද පොඩ්ඩ අවුල් වුණා. ඒකයි මම බැලුවේ. එතකොට මේ පොඩ්ඩක් ගර ගන්නවනේ වාගේ පැත්තේ. දැන් හරි. දැන් හරි. 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 එතකොට මම බැලුවේ කාමරේට යනවාද කියලා. හරි කමන්නේ. හරි. එතකොට මේ පදය සියලු දෙනාව බලලා කිව්වා. වා කිව්වා වගේ සියලු ඇදහිලිවන්තයන්ටම දෙවියන් වහන්සේ දීලා තියෙන කාරණාවක්. හරිනේ. දැන් යමු මේ සභාවේ නායකයා කවුද කියලා. අද ඔයාට මම ෂූටි කාරණාවක් කියලා දෙන්නම් ලංකාවේ තියෙන දෙයක්. ලංකාවේ මේ අධ්‍යාපනයේ තියෙනවනේ විභාගයක්. ඒ විභාගය ආනවනේ සභාවේ නායකයා කවුද කියලා. එතකොට පේද්‍රස් කියලානේ බහුතර මිනිස්සු ලියන්නේ. ඔබතුමාගේ නායකයා කවුද? නැදි පැනට සමයි. මොනවද කිව්වේ? ඔබතුමාගේ නායකයා කවුද? කවුද මගේ නායකයාද? ඔබතුමාගේ ගුරුවරයා නායකයා. හොඳට අහගෙන ඉන්න. මම අවුරුදු 18 රෝමානු කතෝලික සභාවේ ඉඳලා එළියට ආපු මොහොතේ ඉඳලම අවුරු ඇව්වත් මගේ ගුරුවරයා යේසුස් වහන්සේ ආඥාන් වහන්සේ පවතින. මම හරි කැමති ඒ වචනේ. මම අපිට ඉන්න එක ගුරුවරයා එක ආත්මික පියයි. තේරුණාද? නැත්තම් මෙච්චර මම බයිබලයේ අධ්‍යයනය කරන්නේ නැහැ. මට කරන්න බෑ. මට මග වෙන්නේ මොකුත් වෙන්නේ නැහැ. මගේ එකම ගුරුවරයා උන්වහන්සේ විතරයි. very good. එනවා බෞද්ධ දේවල් වල වෙනස් වෙන්න වෙනවා මම දැන් කියන්න යන්නේ. අපි එකින් එක කතා කරමු. එතකොට මෙතන මේ පේපර් ටෙස්ට් එකේ අද ලියලා තියෙනවා ලංකාවේ chance එකක් දීලා තියෙනවා පේද්‍රස් ස්ට්‍රෝක් දාලා තියෙනවා යාකෝබ් කියලා. දෙකටම chance දීලා තියෙනවා.
පැහැදිලිද? ඒ කියන්නේ පේද්‍රස් කියලා ලිව්වත් ඔයාට හරි දානවා ඒක. යාකෝබ් කියලා ලිව්වත් හරි දානවා. කොහමද ගේම් එක? හැබැයි බයිබලයේ අනුව නායකයා ඉල්ල යාකෝබ්. හොඳට අහගෙන ඉන්න. දැන් මම මේක බයිබලෙන්මනේ අපි ප්‍රූව් කරන්න ඕනේ. අපිට කියන්න බෑනේ. අරගොල්ලෝ පේද්‍රස් කියනවා වගේ මට කියන්න බෑනේ යාකෝබ් කියලා. ඔව් කියන්න බලන්න. ක්‍රියා 15 වෙනි පරිච්ඡේදයට යද්දී පාවුලුතුමා ඇතුළුව සියලු පේරිතවරුන්ද ගෝලියොම්ද එක් රැස් වෙනවා. ඔව්. චර්මච්ඡේදනයේ ප්‍රශ්නෙට තීන්දුවක් ගන්න. අන්‍ය ජාතිකයෝ සභාවට ඇතුල් වුණ නිසා. ඔව්. එතකොට මේ තීරණේ ගන්නේ යාකෝබ්. ක්‍රියා 15 13 කියවන්න. හරිද? පැහැදිලි ලෙස යාකෝබ් කියනවා මම ලියලා යවනවා කියලා. ඔව්. එතකොට තීන්දුව ගන්නේ ප්‍රෙසිඩන්ට්නේ ඕනම රැස්වීමක. ප්‍රෙසිඩන්ට් ඒ කියන්නේ තීන්දුව මම විශ්වාස කරන්නේ ඒක. මොකද ඒ කියන්නේ අපි ලියලා යවන්න ඕනේ කියලා එයා තමයි තීරණය කරන්නේ. යාකෝබ් ඒක මම හිතන්නේ යෝජනාවක් ඒක. නෑ හරි. දැන් බලමුකෝ දැන් වාගේ ඩවුට් එක තවත් ක්ලියර් කරන්න මම ඕන්න. හරිනේ? දැන් මෙතන තීන්දුව ගන්න කවුද? යාකෝබ්. මෙතන තීන්දුව ගන්න යාකෝබ්නේ. ඔක්කොමලා රැස් වුණාට වවුන්න කියවන්න. ක්‍රියා 15 13. ඕනේ ඔබතුමා කියගෙන යන්න. හරි. එතන පැහැදිලි ලෙස කියනවා මේ දේ යවන්න ඕනේ කියලා මම තීරණය කරනවා. එතකොට සභාවේ නායකයා ඉල්ල යාකෝබ්. පේද්‍රස් නෙමෙයි. හේතුව මේ යාකෝබ් ඉල්ල අර යාකෝබ් නෙමෙයි. කොයි යාකෝබ්ද? මල්ලිද? නෑ. ඒ යාකෝබ් නෙමෙයි. එහෙම වා හිතුවොත් ඒක පටලව ගන්නවා. අයි දන්නවද? ක්‍රියා 12 වෙනි පරිච්ඡේදයේ දෙවනි පදයේ කියනවා යොහාන්ගේ සහෝදර යාකෝබ් හේරෝදු මරනවා කියලා. එයා තමයි පළවෙනි සාක්ෂිය මේ 12 දෙනාගේ. මම හිතන්නේ මෙහෙම ඇත්තටම. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි නායකයා. තේරුණාද? එතකොට ඊට පස්සේ නායකයෙක් කියලා කෙනෙක් නැහැ. හැබැයි අර ලීඩ් කරන්න එහෙම නැත්නම් අපි හිතමු ඕනම අපි හිතමු සත්තුන්ගේ උනත් කණ්ඩායමක නායකයෙක් ඉන්නවනේ. හරියට හරි. අන්න ඒ වගේ නිකන් ඒ කියන්නේ අපි හිතමු වයසෙන් හෝ නැත්නම් දැනුමෙන් හෝ පරිපූර්ණ කෙනෙක් එතන අපි හිතමු දැන් ඔබතුමා කියන වගේ යාකෝබ් කෙනෙක් හිටියේ කියලා. very good. එච්චර. ඔව් වෙන්න පුළුවන්. ඊළඟ මම ඔයාලට තව කාරණාවකුත් කියන්න. එතන ලස්සන කාරණාවක්. හරියට ඇති. ඒක නිකන්යි. පොළවේ ඇවිල්ලා සහෝදරයා හරිද? ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ අන්ඩර් ෂෙපර්ඩ් කියලා. ඒ කියන්නේ අපි ඇවිල්ලා යේසුස් වහන්සේගේ යටතේ වැඩ කරන කට්ටිය. දැන් උදාහරණයක් ගේ අයිතිකාරයා ඔබට යම් කිසි පාලනයක් දීලා යනවා. හැබැයි ඔයා තමයි අයිතිකාරයා වගේ වැඩ ටික ඔක්කොම කරන්නේ. හැබැයි අන්තිමට ඔයා දන්න ඕනේ මේක අයිතිකාරයාට බාර දෙන්න යන්නද කියලා. අන්න ඒ වගේ ඔබතුමා කීපකාරී. මේ කවුරුත් නායකයෝ නෑ. ඔක්කොම අපි සේවකයෝ. ඔක්කොම අපි සහෝදරයෝ. ඒතකොට දැන් මගේ සභාවේ නායකයෙක් නෑ. තේරෙනවද? ඔක්කොම ඉන්නේ දෙවියන්වහන්සේ සේවකයෝ. මම ඉන්නවා ටිකක් ඒ කියන්නේ මගේ සභාවේ අතරේ තේරෙනවද යම් දැනගැන්මෙන් වැඩි කෙනා සුට්ටක් අනිත් අයට ඒ කියන්නේ සභාවේ වැඩිමහල්ලන් කියලා කොටසක් ඉන්නවනේ. අන්න වැඩිමහල්ලෙක් කියන එක විතරයි මම පිළිගන්නේ. එහෙම නැතුව මම අලගේ මම වාට තව කාරණාවකුත් කියලා දෙන්නම්. පේද්‍රස් ඇවිල්ලා හිරේ යනවනේ ක්‍රියා 12 වෙනි පරිච්ඡේදයේ. ඔව්. ඒ කියන්නේ යොහාන්ව මැරුවට පස්සේ ඒක මිනිස්සු කැමති කියලා දැනගත්තෙදිම පේද්‍රස් අතලඟ ඇතුළට දානවා. ඔව්. ඒකට පේද්‍රස් දෙවියන් වහන්සේගේ හාස්කමෙන් නිදාස් වෙනවා. ඔව්. නිදාස් වුණ හැටි මොනවද දන්නවද පේද්‍රස් කියන්නේ? ඔය කියවල බලන්න. ක්‍රියා 12 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ කියනවා මේක යාකෝබ්ට යවන්න මේ පණිවිඩය කියලා. ක්ලියර්ද? ඔව්. දැන් මම චෝටි ප්‍රශ්නයක් අහන්න ඔබතුමාගෙන්. මම නෑ නෑ අපිට යාකෝබ් කියන අපිටම යාකෝබ් නායකයා කියලා ඒ අය අතරේ වැඩිමහල්ලා යාකෝබ් කියලා. ඉතින් ඒක අපිට විශේෂ වෙන්නේ ඇයි? නියමයි. විශේෂ වෙන්නේ නෑ අපිට අවංකව. අපිට නායකයෝ 10 ගණන් හිටියනේ.
විශේෂ වෙන්නේ බයිබලයේ පළවෙනි නායකයා යාකෝබ් කියලා ක්‍රියා 15 හරිද 12 21 තියෙනවා 18 ඊට පස්සේ ගලාති පොළොස් 2:9 තියෙනවා හරිද මේක කියන දැන් මෙතන මම ඒ කියන්නේ මෙතන වැඩේ තියෙන්නේ අපි දෙන්නම මේ එකඟතාවකින් යුක්තව යන සංවාදයක් නෑ මේක අනිතයට හරි වාසිය හේතුව මොකද දන්නවද ගොඩාක් කිතුනුවද හරිද මුලා වෙලා ඉන්නවා පේද්‍රස් තමයි නායකත්වයේ ගත්තේ කියලා බයිබලයේ මේ සඳහන් නැහැ දෙක මම පිළිගන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි නායකයා. ඒක ඉතින් අපව සියලු දෙනා පිළිගන්නේ. හැබැයි මම කියන්නේ මනුෂ්‍ය නායකයා හිටපු එකනවත් දන්නේ නැහනේ. ඔච්චර බයිබල් කියවනවා. ඩිග්‍රී ගහනවා. හැබැයි බයිබලයේ හිටපු පළවෙනි නායකයාවත් දන්නේ නැහනේ. දැන් මම මේකයි දන්නවාට ගත්තේ. ඇත්තටම අපිට වැඩක් ඇති දෙයක් කරලා තියෙන්නේ ඔය ගෝලයේ ටික දෙනාගෙනොත් විශේෂයෙන්ම කිව්වොත් මේ පාවුල් තුමයි යොහාන් තුමයි ඒ කියන්නේ යමක් ලියලා හරි තියුවේ අනිත් අය ලියලා තියුවා මම කියන්නේ වැඩි යමක් ලියලා තියන්න පොඩ්ඩක් උනන්දු වෙලා තියෙනවා අපි වෙනුවෙන් මේ පාවුල් තුමා සහ යොහාන් තුමා පේදුරු තුමා ඒ අය